ආයුබෝව වේවා සුබ දවසක් හැමෝටම අද 2026 මාර්තු මාසේ 29 වෙනිදා. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවනේ කට්ටිය. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියනවා මුලින්ම. ඉතින් වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් අද මැද පෙරදිග කලාපයේ ඇතිලා තියෙන තත්ත්වයන් කොහොමද? ඒ රටවල් වලින් සිදුවෙච්ච ආසන්නතම සිදුවීම් මොනවද කියලා අපි බලමු. ඉතින් කොහොමද අද ඊ රාත්‍රිය පුරාවට මොකද වුණේ? ඉතින් දැන් තමන්ගේ ජංගම දුරකථනයට ඇලර්ට් එකක් එනවා නේද? ඉතින් ඊ රාත්‍රිය පුරාවට මගේ දුරකථනයට නම් ඇලර්ට් එක 6 පාරක් ආවා. ඉතින් ඔවුන්ගේ ෆෝන් එකට කී පාරක් ආවද කියලා දන්නේ නැහැ. ඉතින් අවස්ථාවන් කීපයකදී මේ සයිරන් ආදිය වුණා. ඉතින් මේ හැම අවස්ථාවකම අවදියෙන් හිටියා. ඉතින් ඒ වගේ තමයි කුවේට් ආරක්ෂක අංශ විසින් සටහන් කරලා තිබුණා. ඒ ආපු සියලු දේවල් ආරක්ෂක අංශ විසින් සාර්ථකව ව්‍යාර්ථ කළ බව තමයි ආරංචි මාර්ග සටහන් කරලා තියෙන්නේ කුවේට් රටේ. ඉතින් ඒ වගේම තමයි තවත් පුවතක් බොරු ප්‍රචාරයක් ගිහිලා තිබුණා මේ සාප්පු සංකීර්ණ සම්බන්ධයෙන්. ඉතින් ඒ කටකතාවත් කුවේට් ආරක්ෂක අංශ වෙතින් ප්‍රතික්ෂේප කරලා තිබුණා. මොකද මේ රටවල එහෙම ප්‍රශ්නයක් නැහැ. සියලු තැන් සාමකාමී කියලා. ඉතින් ඒ වගේ බොරු දේවල් දාන බොරු කියන ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙයි අනිවාර්යෙන්. ඒකනත් දැනුවත් වෙලා ඉන්න කියන ප්‍රවෘත්තිය හැමෝටම කියනවා. ඉතින් පොඩි දෙයක් කියන්න. ආර්යා ෆොටෝ එකක් එවුවා කියලා, මෙයා ෆොටෝ එකක් එවුවා කියලා, ආර්යා වීඩියෝ එකක් එවුවා කියලා, මෙයා වීඩියෝ එකක් එවුවා කියලා ඔයා කිසි කෙනෙකුට ෂෙයා කරන්න යන්න එපා. ඇත්තටම ෂෙයා කරන එකත් වරදක් කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ තමන් එතකොට වෙන්නේ තමන් විසින් තව දෙයක් ප්‍රචාරය කිරීම වගේ දෙයක්. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳවත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඉතින් සෞදි ආරක්ෂක අංශ විසින් විශේෂ ප්‍රවෘත්තියක් සටහන් කරලා තියෙනවා. ඉතින් සෞදිය කෙලින්ම කියලා තියෙනවා මේ එන සතුරු ප්‍රහාර සම්බන්ධව වීඩියෝ පට හෝ පින්තූර අරගෙන තම තමන්ගේ සමාජ මාධ්‍යවල ගිණුම් වල බෙදා හැරීම හෝ ප්‍රචාරය කිරීම නීති විරෝධී. අනිවාර්යෙන් ඒ දේවල් වලට නීතියට යටත් වෙන්න වෙනවා කියන ප්‍රවෘත්තියත් සටහන් කරලා තිනවා. ඉතින් ඒ පිළිබඳවත් අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා ඉන්න. ඉතින් ඒ වගේ සෞදි පැත්තෙන් ආරක්ෂක අංශ වාර්තා කරන විදිහට මේ අවස්ථාවල මෙට නැගෙනහිර පළාතේ යම්කිසි ඩ්‍රෝන ප්‍රහාරයන් කීපයක් සාර්ථකව වළක්වා ගත්තා කියලා ප්‍රවෘත්තිය සටහන් වෙනවා. ඉතින් මේ වෙනකොටත් එක් රටවල් වලට මේ සතුරු කරදර තවමත් තියෙන බව තමයි පෙනී යන්නේ. ඉතින් ඒ වගේම තමයි බහරේන් රටට. ඉතින් බහරේන් රටේ ආරක්ෂක අංශ විසින් සටහන් කරලා තිනවා බහරේන් කම්මලකට ප්‍රහාරයක් දියත් කරලා තිනේ. ඉතින් ඒ ප්‍රහාරය සාර්ථකව මැඩපැවැත්වුවා කියන ප්‍රවෘත්තියත් සටහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි බහරේන් වලත් අවස්ථා කීපයකදී සයිරන් නාද වුණා කියන ප්‍රවෘත්තිය තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් බහරේන් රටේ ඉන්න සියලු ශ්‍රී ලාංකිකයනුත් දැනුවත් වෙලා තමන්ගේ ආරක්ෂා සහිත ස්ථානයක රැඳී සිටින්න. ඉතින් ඕමාන් රජයෙන් පරීක්ෂණයක් පවත්වනවලු ඒගොල්ලොන්ගේ වරායට එල්ල කරපු ප්‍රහාරය සම්බන්ධයෙන්. මොකද්ද ඒකට සම්බන්ධ, මොකද්ද ඒකට හේතුව, ඉතින් ඇයි ඒ වගේ දෙයක් කරේ කියන ප්‍රවෘත්තියත් හොයනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ පිළිබඳව මේ වෙනකොට සමාජ මාධ්‍යයේ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඩුබායි පැත්තට යනවා නම් ඩුබායි පැත්තෙත් ඔය තොරතුරු ටිකම තමයි වාර්තා වෙන්නේ. ඩුබායි රටේ යන සියලු දේවල් ආරක්ෂක අංශ විසින් වළක්වා ගන්නවා කියන ප්‍රවෘත්තිය තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඩුබායි වලට ධාරානිපාත වැසි පතිත වුණා. ඉතින් මන්මාවත් වාහන ලංකාවේ අර වෙච්ච සිදුවීම සීනවා වගේ දේවල් ගොඩක් සිද්ධ වුණා ඕමානයේ. එතකොට ඩුබායි වල ඉතින් මේ වෙනකොට ඒ රටවල වල වීඩියෝ පටේම ගොඩක් Facebook එකේ ෂෙයා වෙනවා. ඉතින් ඉන්න රටක ලාංකිකයන් හැටියට ඒ රටේ නීති උපදෙස් පිළිපැදගෙන ඒ දේවල් වලට ගරු කරමින් රැකියාව කරන්න කියන ඉල්ලීම කරනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි අද දවසේ මේ සිදුවීම් ටික සවිස්තරාත්මකව නැතුව කෙටියෙන් ඕගොල්ලොන්ට අරන් එනවා නම් අරන් එන්න තියෙන විදිය. ඉතින් මොකද ඉස්සර වගේ පින්තූර දාන්න තහනම්, වීඩියෝ දාන්න තහනම්. ඉතින් ඒ හින්දා දැන් ඉතින් මම විස්තර අරගෙන මේ විදිහට මෙන්න පොතක ලියලා
මේ ඒ විස්තර ටික කෙටියෙන් දැන් කියන්න තියෙන්නේ. ඉතින් අර ඉස්සර වගේ මෙතන ආරසෙදී මේ විදිහම කියලා එහෙම කියන්නත් බෑ. ඉතින් ගොඩක් කට්ටිය අහලා තියෙන මල්ලි මොකද උනේ කියලා. මොකද උනේ කියලා කියන්න මේ බාලගිරි නෙවෙයි. ඒකටත් ඉතින් වෙලාවක් තියෙන්න බෑ නේද? ඉතින් මොකද මේ රැකියාව කරන අතරේ තමයි අපි මෙච්චර කාලයක් මේ දේවල් කරේ. ඉතින් එහෙම තමයි ජීවිතය කියන්නේ. නේ නෑ නේද? මුල දෙන්න වෙනවා. ඉතින් පළවෙනි කොටස අවසానයි. මෙතන ඉඳලා යන්නේ මගේ කතාව පොඩියට. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් මේ වෙනකොට ලෝක ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති කරලා තියෙනවා මේ ඇති වෙලා තියෙන සිදුවීම්. හරිද? ඉතින් මේකත් එක්ක සමහරක් විට ඉදිරියේදී මේ දේවල් මේ ඉදිරි දින කිහිපය තුළ නතර වුණ නැතුනොත් ලංකාවට ලොකු බලපෑමක් වක්‍රානුකූලව මේකට වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී කෙලින්ම බාණ්ඩ මිල ඉහළට යන්න පුළුවන් කියන එක වාර්තා වෙනවා. තෙල් මිල ඉහළට යන්න පුළුවන් වාර්තා වෙනවා. මේක ලංකාවේ විතරද වෙන්නේ? නෑ. මේක ලංකාවේ විතරක් නෙවෙයි වෙන්නේ. මේ මැදපැති කලාපයේ ඇතිලා තියෙන තත්ත්වයන් එක්ක ලෝකේ හැම රටකම වගේ මේ දේවල් දැනට වාර්තා වෙමින් පවතිනවා. අල්ලපු රටෙත් එහෙමයි. පිලිපීන් රටෙත් එහෙමයි. ඔය හැම රටකම වගේ එක් රටවල් වලින් මේ වෙනකොට මේ දේවල් ඉක්මලින් නවත්තන්න කියන තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම කිව්වත් තවමත් වාර්තා වෙන විදිහට එහෙම පාඩක් පේන්න නැති බවක් තමයි දැනට තියෙන්නේ. දන්නවද? ඉතින් ඒ හින්දා ලාංකිකයෙක් හැටියට මම කාටවත් ඇඟිලි දික් කරන්න කැමති නෑ. මොකද අපිට එහෙම ඇඟිලි දික් කරන්න තරම් බලයකුත් නෑනේ. අර අපිට කියන්න පුළුවන් අපේ ලංකාවේ කට්ටියට විශේෂයෙන්ම මැද පෙරදිග රටවල රැකියාව කරන ඕගොල්ලොන්ට සිංහල අලුත් අවුරුද්දක් එනවා. සමහරක් විට ඔයා දාපු ටිකට් එකට දවස ලං වෙනවා ඇති. එතකොට ටිකට් එක කැන්සල් වෙනවා ඇති. ඉතින් කුවේට් එයාර්වේස් ටිකට් එක කැන්සල් වුණොත් ඉතින් ඕගොල්ලොන්ට මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි තමන් කැමති කෙනෙක් ඉන්නවා නම් තානාපති කාර්යාලයට ගිහිල්ලා වළංගු වීසා තියෙනවා නම් ඒ කාර්යභාරය ඉටු කරගෙන ලංකාවට යන්න පුළුවන්. ගුවන් ටිකට් පත්වලට වෙනදාට වැඩිය මිල ගාණක් යනවා. ඉතින් ඒ දේවල් එක්ක මේ දවස්වල පොඩ්ඩක් හරි අපහසුයෙන් තමයි අලුත් අවුරුදු උදාවට ලංකාවට යන්න බලන් හිටපු කට්ටිය. එතකොට කාගෝ බඩු පෙට්ටියක් දාපු කට්ටිය මේ වෙනකොටත් බාණ්ඩ ටික නොගිහිල්ලා ඇති. දන්නවද? එතකොට කාගෝ ආයතනවල මේ වෙනකොටත් තමන්ගේ රැකියාව කටයුතු කරනවා. ඒ මිනිස්සුන්ට අපිට කියන්න බෑ උඹලා බඩු එකතු කරන්න එපා මෙහෙම කියලා අපිට ටෝක් කරන්න බෑ. මොකද ඒ මිනිස්සුත් කරන්නේ රැකියාවක්. ඒගොල්ලොත් මේ රටවල ආයතන පවත්වාගෙන ඔතන අපි හිතනවට වඩා ගොඩක් දේවල් තියෙනවා. මොකද අපි ලාංකිකයන් මේ රටවල ඉන්නේ. ඔය ඔෆිස් වලට ඔක්කොටම කුලිය ගෙවන්න ඕන. ඒ හින්දා සේවකයන්ට පඩිය ගෙවන්න ඕනේ. ඉතින් මේ මම හැම විතරම මතක් කරන දේ තමයි මේ දැනට රැකියාව තියෙන ගෙවල් වල ඉන්න කට්ටියට දෙයනේ කියලා පඩියයි වැඩයි අකුරට තියෙනවා. හැබැයි එළිය වැඩ කරන කට්ටියට කම්පැනි වල වැඩ කරන කට්ටියට යම්කිසි සීමාවන් යටතේ තමයි රැකියාව කරන්න වෙලා තියෙන්නේ. ඉතින් සමහරක් අවස්ථාවලදී අර කට්ටිය කියවනේ බලවනවාද බංබල ගෙවල් වලනේ වැඩ කරන්නේ කියලා. ඉතින් අර ගෙවල් වලනේ වැඩ කරන්නේ කියපු කට්ටියට දැන් හිතනවා ඇති අඩේ උඹලට නම් ප්‍රශ්නයක් නෑ නේද? එහෙමත් හිතනවා ඇති දැන් කට්ටියට නේද? ඉතින් ගෙදරද වැඩ කරන්නේ එළියද වැඩ කරන්නේ ඒක අදාළ නෑ. දන්නවද? Tamanට අවශ්‍ය පඩිය නම් පඩිය කළමනාකරණය කරගෙන ජීවිතයකට ගහගත්තා නම් එච්චරයි වෙන්න ඕනේ. පුළුවන් තරම් සල්ලි එකතු කරන්න. මේ වගේ තොරතුරු බලන්න තට්ටෑස් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. හමුදාත් වීඩියෝ එකකින් පරිස්සමින් ඉන්න. බුස්සරණයි හැමෝටම.